හලෝ කොහොමද එන්නකෝ මගෙත් එක්ක අද බොරු බිත්තර බිරියානි රෙසිපි එකක් try කරලා බලමු. මේකට මම බොරු කියන වචනේ දාගත්තේ මොකද මට මේක හදන්න හිතුණු වෙලේ ඇත්තටම බිරියානි හදන්න ඕනේ ingredients කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේ විදියට හදාගමු. මුලින්ම මම රයිස් කුකර් එකට චුට්ටක් තෙල් ටිකක් දාලා රත් කරගත්තා. ඒකට කහ චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ තඹගත්තු බිත්තර ටික දාලා ටිකක් වෙලා තියලා පොඩ්ඩක් ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා වහගන්න. ඊට පස්සේ මේ ගානට වගේ චුට්ටක් එක ෆ්‍රයි වුණාට පස්සේ මීට වඩා බැදුනොත් හොඳයි. හැබැයි කම්මැලි. පේනවනේ හැන්දකුත් ගත්තේ නෑ. චොප්ස්ටික් එකක එක කූරක් තමයි ගත්තේ. ඉතින් කොහොම හරි ඒ විදිහට ෆ්‍රයි කරලා ඒ තෙල් එකටම චූටියට කපාගත්ත ලුණු ටිකක් දැම්මා. ඒ ලුණු ටික දාලා ලුණු ටිකත් හොඳට බැද ගන්න ඕනේ. ඔයගොල්ලෝ රයිස් කුකර් එකක් ගන්නවා නම් රයිස් කුකර් එකේ කරගන්නත් පුළුවන්. හැබැයි මට හිතුණා මේ බැද ගන්න කරගන්න වැඩ ටික ලිපේම කරගත්තොත් හොඳට තියෙයි කියලා. මොකද රයිස් කුකර් එකේ ඇත්තටම වෙලා යනවා අර කුක් එකෙන් වෝම් එකට වැටෙනවා ටොක් ටොක් ගාලා. එතකොට එපා වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මෙන්න මේ ගානට වඩා තව චුට්ටක් බැද ගන්න. ඉතින් මේ වගේ ලස්සන රන්වන් පාටකට එද්දී මම දාගත්තා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. පේස්ට් එක මන් නෙවෙයි චුට්ටක් තලාගෙන තමයි දාගත්තේ. දන්නේ නැති. ඉතින් බොරුවට කියනවා පේස්ට් එක කියලා. හරි. මේ විදිහට චුට්ටක් කුරු ගාලා අපි බලමු ඊළඟට අපි මොකද කරන්න කියලා. මේක හොඳට හැබැයි ලුණු එක හොඳටම ටිකක් බැදෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ බිම්මල් නෙවෙයි මොනවාද මේ බිරියානි තරුව ස්ටෑනිස් නේද කියන්නේ? අනේ මන් දන්නේ නැහැ. ඒවා එතකොට එනසාල් කුරුඳු කරාඹු නැටි ඊට පස්සේ ඔය කොලයක් මොනවද බේ ලීව්ස්ද දන්නෙත් නැහැ. නැත්තම් කුරුඳු කොලයක්ද දන්නෙත් නැහැ. අර බිරියානි මික්ස් පැකට් එකේ තමයි තිබ්බේ. ඉතින් මං ඒ ටිකක් දාලා හොඳට කුරු ගාගත්තා. කුරු ගාගෙන මේක නම් මම පොඩ්ඩක් ඇඩිෂනල් තමයි එකතු කරේ. මොනවද වියලි මිටි ඊට පස්සේ රටින්දි චුට්ටකුත් දැම්මා. ඔයගොල්ලන්ට හොරෙන්. හරිද? ඊට පස්සේ මෙහෙම කුරු ගාලා පොඩ්ඩක් නිකන් තට්ටුවක් දාලා මේකට ලුණු එහෙමත් ඔයගොල්ලෝ දාගන්න. මම ඒ ටික වීඩියෝ කරලා නැහැ ඇත්තටම. මොකද මම ඉතින් තනියමනේ ෆෝන් එකත් අල්ලගෙන මේ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් හරියට හදාගෙන ඒවත් පිළිවෙලට දාගෙන ඔක්කොම කරන්න ඕනේ. දැන් ඔන්න තක්කාලි ටිකක් දැම්මා. ඊට පස්සේ ආයෙත් කූරු ගා ගන්න. ඔයාලට කූරු ගන්න බැයි නම් මේ බිරියානි එක හදන්න එපා. කූරු ගන්නමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේකත් තක්කාලි එකත් හොඳට චුට්ටක් තැම්බෙනකන් වහලා තියාගන්න. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. බිරියානි මසාලා දාගන්න. ඔයාට හිතෙන ගානට එපා. හිතෙන ගානට දාගන්න එපා. ඇති කියලා හිතෙන ගානට දාගන්න. ඊට පස්සේ ආයෙත් කූරු ගා ගන්න. හොඳට කූරු ගන්න. කූරු ගාලා ඊට පස්සේ බලන්නකො මොකද වෙන්නේ කියලා. ඇත්තටම මම මේකට මේ වොයිස් කරන වෙලාවේ මට හිතෙනවා ආපහු ඒක හදන්න. හැබැයි මට ආයෙත් කම්මැලි. ඒක නිසා ආයෙ ඕනේ නැහැ. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු චුට්ටකුත් දැම්මා. මිරිස් කුඩු ටිකකුත් දාලා කූරු ගාලා මේක වහන්න චුට්ටක්. වහලා තියලා ඊට පස්සේ මොනවද දාන්නේ අපි? බලමු මොනවද දාන්නේ කියලා. කූරු ගන්නවා නම් වැඩි නේද ඇත්තටම. ඔව් මටත් මේ වොයිස් කරන වෙලාවෙ හිතුණා ඇත්තටම මේක මෙච්චර කූරු කෑවද කියලා. කමක් නැහැ ඉතින්. රස දේවල් කන්න මහන්සි වෙන්න ඕන. ඒක නිසා ඔයාලටත් මහන්සි වෙන්න පුළුවන් නම් මේක හදාගෙන කන්න. ඊට පස්සේ අර කලින් බැදගත්තු බිත්තර ටික දාගන්න ඕනේ මේකට. ඒ ටිකක් දාගෙන චුට්ටක් දැන් මේ බිත්තර වලට අර ලුණු වල එහෙම තියෙන අර පොඩක් මේ තියෙනවනේ චුට්ටක් මෙව එක. මොකක් හරි වල හිතාගන්න. ඒක චුට්ටක් මේවට මේ අර අල්ලන්න. ඔහොම චුට්ටක් ලුණු දාලා උඩින් දාලා වහලා තියන්න. ඊට පස්සේ වහලා තිබ්බට පස්සේ මේ වගේ තියෙනවා. චුට්ටක් කර වෙලා. හැබැයි ඒක කර වුණා කියලා එහෙම ලොකු අවුලක් නැහැ. ඊට පස්සේ අපි දා ගන්නවා හාල්.
මම කිව්වනේ ඔයාලට මුලින්ම මේක හදන වෙලාවේ හදන්න හිතුණු වෙලාවේ මට මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් තිබ්බේ නැහැ කියලා. ඉතින් මං ළඟ බාස්මති තිබ්බේ නැහැ. තිබුණේ කීර සම්බා. ඉතින් අපි සැලෙනවද? නෑ. එහෙම සැලෙන්නේ නැහැ. කීර සම්බා ටිකම දාගත්තා. ඔයාලට තියෙන්නේ මොන හාල්ද? ඒ හාල් දාගන්න. ඊට පස්සේ බත් එක ඉදෙන්න ඇති ගානට වතුර තියලා රයිස් කුකර් එක වහලා බත් උයනවා වගේ උයන්න. ඊට පස්සේ මේ තියෙන්නේ සුවඳම සුවඳ රසම රස බොරු බිරියානි. එහෙනම් අපි කමු. ඉතින් මං ආයෙත් කියනවා මේක හදන වෙලාවේ මට අර ඌමනා කරන ඔක්කොම තිබ්බුනේ නෑනේ. තිබුණ නැති නිසා රයිත හදන්න කර්ඩ් තිබ්බෙත් නෑ. අඩුම ගානේ යෝගට් තිබ්බෙත් නෑ. ඉතින් මම ලුණු ගෙඩියක් නිකන් කැපුවා. පිපිඤ්ඤාත් නිකන් කපා ගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. එහෙනම් මේකට ඔයාලට ආයෙත් එහෙනම් මම රෙසිපි එකක් ගේන්නද එපාද කියවනවා වැඩිද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් නෙමෙයි එක විදිහේ වීඩියෝස් කියන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. බයි.